චීන සංස්කෘතියේ තියෙනවා ෆියල් පියටි එහෙමත් නැත්නම් දෙමව්පියන්ට ගරු කිරීම කියලා ගුණාංගයක්. දැන් ඔයාලට හිතෙයි ඒක ඉතින් අපේ රටේ තියෙනව නේද කියලා. ඔව් තියෙනවා. හැබැයි මේක චීනයේ නීතියක් බවට පත් වෙලා තියෙනවා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? 2013 වසරේදී චීන රජය හඳුන්වා දුන්න වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ දෙමව්පියන්ගෙන් වෙන්ව ජීවත් වෙන දරුවන් අනිවාර්යයෙන්ම නිතරම තමන්ගේ දෙමව්පියන්ව බලන්න යා යුතුයි කියලා නීතියක් ගෙනාවා. ඒ වගේම එයාලගේ මානසික සුවතාවය ගැන සොයා බැලිය යුතුයි කියලත් ඒ නීතියේ සඳහන් වුණා. සරලවම කිව්වොත් අම්මා තාත්තා තනි කරලා දාන එක චීනයේ දැන් නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. දැන් ඔයාලට හිතෙනවා ඇති අම්මා තාත්තා බලන්න යන්න නීති ඕනද කියලා. අපේ රටේ තාමත් දෙමව්පියන්ට ගරු කිරීම කියන දේ පැවතුනාට 2010-11 කාලවකවානුවලදී ශීඝ්‍රයෙන් දියුණු වන ලෝකයේත් එක්ක චීන තරුණ පරම්පරාව සල්ලි පස්සේ දුවන්න පටන් ගත්තා. ඒ දුවන අතරතුර එයාලට තමන්ව ලොකු මහත් කරපු, තමන් වෙනුවෙන් ජීවිතය කැප කරපු අම්මා තාත්තව අමතක වුණා. ගම්බද පළාත්වල දහස් ගණන් වයසක දෙමව්පියන් කිසිම හවුහරණක් නැතුව තනි වුණා. ඉතින් චීන රජය තේරුම් ගත්තා රටක් භෞතිකව කොච්චර දියුණුවත් වැඩක් නැහැ. ඒ රටේ මනුස්සකම සහ පවුල කියන ඒකකය බිඳ වැටෙනවා නම්. ඉතින් එයාලා දෙමව්පියන් රැකබලා ගැනීමේ නීතියක් ගෙනල්ලා ලෝකෙටම දුන්න ලොකු පාඩමක්. ඒ තමයි කාර්ය බහුලත්වය කියන්නේ Tamanගේ දෙමව්පියන්ව අමතක කරන්න පුළුවන් නිදහසට කරුණක් නෙවෙයි කියන එක. ඉතින් අද ලංකාව තුළ ගොඩනැගිලා තියෙන තත්ත්වයක් එක්ක අපි ඉන්නෙත් එහෙම කාර්ය බහුලත්වයක වෙන්න පුළුවන්. හැබැයි මේකත් මතක තියාගන්න. ඔයා අද දුවන මේ හති වැටෙන තරඟෙදී ඔයාව දිනවන්න තමන්ගේ මුළු ජීවිතයම කැප කරපු දෙන්නෙක් ගෙදර බලාගෙන ඉන්නවා කියලා. ඒ දෙන්න බලන්න යන්න නීතියක් එනකන් ඉන්න එපා. මොකද සාර්ථකත්වය කියන්නේ සල්ලි විතරක් නෙවෙයි. තමන්ට මේ ලෝකෙ දෙපැයින් නැගිටින්න ශක්තියක් වුණු අයට දෙන ආදරය සහ ගෞරවයයි.